මෙලව ඕන තරම් සතුන් ජීවත් වෙනවා. නමුත් ඉස්සර ජීවත් වූ වඳ වීගේ සතුන් ගැන අප කවුරුත් දන්නේ නැහැ. ඔවුන් සිටී නම් දැන් අපට ජීවත් වීමට පවා මේ පෘථිවිය සුදුසු නැහැ. අපි දැන් එවැනි සතුන් පස් දෙනෙක් ගැන සොයා බලමු. අංක 5 ඩොඩෝ පියාඹන්න බැරි පරවියෙක් වගේ කුරුල්ලෙක්. මීටර් 1යි උස. කිලෝ 10යි 17ක් බරයි. මිනිස් වඳුන්නාදුන් ඌරන් මීයන් බල්ලන් නිසා වඳ වුණා. ඩොඩෝ වගේ මෝඩයි කියන කතාව ඇදුනේ මේ සතා මිනිසුන්ට බය නැති නිසා. අන්තිමට දැක්කේ 1662දී. මෙයා වඳ වුණා කියලා පවසන්නේ 1662දී. අංක 4 තයිලසීන් කොටියෙක් වගේ පෙනුනත් මාර්සෆියල් කෙනෙක්. කොන්දේ කොටිපටි 13ක් 21ක්. බල්ලෙක් කැංගරුවෙක් කොටියෙක් මිශ්‍ර වගේ. ගොවියෝ බැටළුවන්ට හානි කරනවා කියලා මරලා දැම්මා. අන්තිම එක්කෙනා බෙන්ජමින් ඔබර්ට් සූ එකේදී මැරුණා. මෙයා වඳ වුණායේ පවසන්නේ 1936 සැප්තැම්බර් 7 වෙනිදා. අංක 3 ස්ටෙලර්ගේ මූදු එළදෙම. මීටර් 9ක් දිග ටොන් 10ක් බර මෙනටීගේ යෝධනෑයෙක්. 1741දී සොයාගෙන අවුරුදු 27න් වඳ වුණා. මිනිස්සු මස් මේද හමට මැරුවා. හරිම හිමින් යන බය නැති සතෙක් නිසා ලේසියෙන් වුණා. වඳ වුණා කියලා පවසන්නේ 1868. අංක 2 ස්මිලෝඩොන් ඇත්තටම කොටියෙක් නෙමෙයි සිංහෙක් වගේ ලොකුයි. කිලෝ 108ක් 280යි. සෙන්ටිමීටර 28ක් දිග දත් දෙකක් ඒ දත් වලින් ගොදුරේ බෙල්ලට ඇනලා මැරුවා. අයිසුගේ ඉවර වෙද්දී ලොකු ගොදුරු සත්තු අඩු වෙලා වඳ වුණා. වඳ වුණා කියලා පවසන්නේ අවුරුදු 10000කට කලින්. අංක 1 මැමත් අයිසුගේ අලියා අඩි 11ක් උස කිලෝ 6000ක් බර මීටර් 4.6ක් දිග දත් දල ගණලොම් මේද තට්ටුව අයිස් වලට ඇඩැප්ට් වෙලා දේශගුණ විපර්යාස මිනිස් දඩයම් නිසා වඳ වුණා. වෙරේගන් දූපතේ පොඩි කණ්ඩායමක් අවුරුදු 4000ක් වෙනකන් හිටියා. වඳ වුණේ අවුරුදු 4000කට කලින්.